ලංකාවේ ඉන්නවා එක MBBS වෛද්‍යවරයෙක්. හරිද? ડોક્ટર පෘථ්විරාජ්. මං ඉස්සර හිතාගෙන හිටියේ ડોક્ટર පෘථ්විරාජ් කියන්නේ පශු වෛද්‍යවරයෙක් කියලා. මේ ඊටාම මෑත කාලේ තමයි මම දැනගත්තේ. එයා කවුරු බවද? එයා MBBS වෛද්‍යවරයෙක්. හැබැයි ලංකාවේ වන අලි පිළිබඳව ආයේ නෑ විශ්වකෝෂයක් වගේ මාර දැනුමක් තියෙනවා. එයාට ඕනි උනේ එහෙම කෙනෙක් වෙන්න. හැබැයි ගෙදරින් කිව්වා බෑ. මොකක් වෙන්න ඕනේද? MBBS ડોක්ටර් කෙනෙක් වෙන්නම ඕනි කියලා. මම තාත්තගේ හිත රිද්දන්නත් බෑ කියලා මොකද කරේ? මෙඩිසින් සිලෙක්ට් වෙලා ගිහිල්ලා අවුරුදු 5 ඉගෙනගෙන ඇවිල්ලා සීමා මාසික පුහුණුව ඉවර කළා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා හරිද? අම්මලා තාත්තලා කියන පිරවන්න මම දැන් ડોක්ටර් හරි. ඕගොල්ලන්ගේ මොකද්ද බලාපොරොත්තු මං ඉටු කළා. දැන් මට මගේ වැඩේ කරගන්න දෙන්න කියලා පහුවදා ඉල්ලා සීමේ ලිපියකින් හිල්ලා බාර දුන්නා. ඊට පස්සේ පසු වෛද්‍ය විද්‍යාව පැත්තට ගියා. ඕන දෙයක් දන්නවා හලි පිළිබඳව. ඒක එක්කෙනාගේ හැටි. තමන් කැමති පැත්තක් දිනේ කරන්න. හරි. පශු වෛද්‍ය විද්‍යාවට කවුරුත් නැහැ. දැන් මන් තියන්නේ නැහැ කවුරු. පාතාල නායකයෙක් වෙන්න කැමති අය හරි.